හෙළ සිනමාවේ රිදී රේකාව ලෙස්ට ජේම්ස් පීරිස් ඉපදෙන්නේ කොළඹ දෙහිවල ධනවත් පවුලක. අක්කර 5ක ඉඩමේ සුවිසල් නිවසක ඔහු කුඩා කාලය ගත කරනවා. සිහගිර නැමැති මෙම නිවස ලෙස්ටගේ සීයා වුණු ව්‍යාපාරික ෆිලිප් ෆ්‍රැන්සිස් සාදන ලද්දක්. ක්‍රිකට් ක්‍රීඩාවට ලෙස්ටගේ පරම්පරාවේ අය විශේෂයෙන් ලැබී වූ නිසා මෙම නිවසට අයත් වත්තේ විශාල ක්‍රිකට් පිටියක්ද තියෙනවා. සිහගිර පිහිටා තිබුණේ එක් පැත්තකින් මුහුදට මායිම් වූ අලංකාර තැනක. ලෙස්ටගේ පියා ජේම්ස් ෆ්‍රැන්සිස් ඔහු ස්කොට්ලන්තෙහි උගත් වෛද්‍යවරයෙක් වුණා. මව ඇන් ගර්ට්‍රූඩ් විනිෆ්‍රෙඩ් ජයසූරිය. ඇය ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ අධ්‍යාපනය ලැබූ තැනැත්තියක්. ලෙස්ටගේ පවුලේ දිවැන්න වුණු ඔහුද ඇතුළුව පවුලේ දරුදැරුවන් 4 දෙනෙක් ඉන්නවා. ලෙස්ටගේ පියා මෙන්ම සහෝදරීන්ද ගියේ ශාන්ත පීතර විද්‍යාලයට. එකම සොයුරිය ගියේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට. ලෙස්ටගේ පියා මීගමුවේ කුරුකුල සූරිය පරම්පරාවේ. මව මොරටුවේ. උග්‍ර ලෙසම කතෝලික ආගමට නැඹුරුවක් ඔවුන්ට තිබුණා. ලෙස්ටගේ පියා වෛද්‍යවරයෙක් වුණත් ඔහු දරුවන්ගේ අධ්‍යාපනය නංවන්නට බලපෑම් නොකළ බව ලෙස්ටම කියනවා. ඉගෙන ගන්න උනන්දු කළේ මව බවත් කවදා හරි කවුරු වෙන්න කැමතිදයි කුඩා කල අසන විට තමා පාප් වහන්සේ වෙන්න කැමතියයි කියූ විට සියල්ලන් සිනාසුණු හැටිත් ඔහු කියනවා. ලෙස්ටගේ පියා අශ්වයන් දුවන වෙලාව ගණනය කර ඔට්ටු අල්ලන්නටත් ක්‍රිකට් ක්‍රීඩාවටත් උමතු වූවෙක්. ස්කොට්ලන්තයේදී වෛද්‍ය විද්‍යාවට වඩා ඔහු ප්‍රිය කළේ ක්‍රිකට් ක්‍රීඩාවට බව කියවෙනවා. තම දරුවන් කවදා හෝ ක්‍රිකට් ක්‍රීඩකින් වනු දැකීම ආසා කළ බවත් කියවෙනවා. ලෙස්ටගේ පියා ලෙස්ටට දඬුවම් කළේ එකම එක දවසක් බවත් ඒ ගුවන් විදුලි යන්ත්‍රයේ වයර් කෑලි දෙකක් අමුණන්න ගොස් විදුලිසර වද්දා ගැනීම නිසා බව ඔහු කියා තියෙනවා. එයද කණමිරිකා කළ බැනීමක් පමණක් බව ඔහු සිනාසී කියා තිබුණා. මව හෝ පියා හෝ ගෙදරදීවත් ගෙයින් පිටතිදීවත් සිංහල වචනයක්වත් කතා කළේ නැති බවත් ලෙස්ටගේ පියාගේ මව කතා කළේ සිංහල බැවින් ඇය නිවසේ සිටි කාලේ යන්තමින් සිංහල වචන දැනගත් බවත් තමාට සිනමා ශේත්‍රයට පිවිසෙන්නට පෙර සිංහල අමුතුවෙන් හදාරන්නට අවශ්‍ය වූ බවත් ලෙස්ට කියා තිබෙනවා. කතෝලික වුවත් ලෙස්ටට හඳහනක් තනන්නට පියා කටයුතු කර තිබුණා. කුඩා ලෙස්ටගේ හඳහන බැලූ බොරල්ලේ ක්ලිෆඩ් පෙරේරා නම් දෛවඥයා මේ හඳහනේ හිමිකරු කවදාක හෝ සිනමාකරුවෙක් වන බව පවසා තිබුණා. ඒ කාලේ කොළඹ කොඩැක් ස්කෝප් නමින් කුඩා යන්ත්‍ර විශේෂයක් විකුණන්නට තිබුණා. ඒ වනාහි කොඩැක් සමාගම නිෂ්පාදනය කළ මිලිමීට 8 චිත්‍රපට නැරඹිය හැකි අතින් කරකවන ප්‍රක්ෂේපණ යන්ත්‍රයක්. සිය පියාගෙන් එවැන්නක් ඉල්ලා සිටියේද කියලා ලෙස්ටට දැන් මතක නෑ. එහෙත් පියා කොඩැක් ස්කෝප් යන්ත්‍රයක් ගෙදෙට්ට ගෙනාවා. ලෙස්ට මුල්වරට චාලි චැප්ලින්ගේ චිත්‍රපට දුටුවේ එම ප්‍රක්ෂේපණ යන්ත්‍රය තුළින්. ලෙස්ටගේ පවුලේ කලාවට නැඹුරු වූයේ ඔහු හා මල්ලි අයිවන්. ලෙස්ටගේ හිත ඇදී තිබුණේ සාහිත්‍යයට, ගීතයට සහ සිනමාවට. ලෙස්ටගේ මල්ලි අයිවන්ගේ සිත ඇදී තිබුණේ චිත්‍ර කලාවට. ලෙස්ට දෙමව්පියන් සමග වැල්ලවත්තේ ප්ලාසා සහ පංචිකාවත්තේ කැපිටොල් යන සිනමාහල්වල චිත්‍රපට බලන්නට ගියා. ඔහුට ගෙදරදී මවගේ පියානෝ වාදනය අහන්න ලැබුණා. ඇයට එංගලන්තයෙන් ඇනවුම් කොට පියානෝවා ගෙනවිද්දී තිබුණා. එහෙත් ලෙස්ටට පියානෝ වාදනය තහනම් වුණා. එයට හේතු වුණේ එය ස්ත්‍රී තූර්ය වාදන භාණ්ඩයක් ලෙස මව විසින් වර්ග කර තිබීම. ඇය විසින් පුරුෂ තූර්ය භාණ්ඩයක් වූ වයලීනයට ලෙස්ටගේ අත හුරු කිරීම සඳහා රිචඩ් වාගන් නැමැති ඩෙන්මාර්ක් ජාතික ගුරුවරයා වෙතට ලෙස්ටව යොමු කරා. එහෙත් වයලීන් වාදනයට ලෙස්ට ප්‍රිය කරේ නැහැ. ඔහු වයලීන් පන්තියට ගොස් ගුරුවරයාට නොපෙනෙන්නට එහි තත් බිඳ දැම්මා. ගුරුවරයා කළේ යලි යලිත් තත් යොදමින් විභාග දෙකක් සමත් වන තුරුම ලෙස්ටට වයලින් වාදනය ඉගැන්වීම. වයලින් පන්තියේ රූමත්ම ශිෂ්‍යාව විවාහ කරගෙන ගුරුවරයා ගම හැර යාම නිසා ලෙස්ටගේ පළමු වෙන සංගීත පන්තිය නිමා වුණා. ඒ කාලේ සුපතල කලාකරු ලයනල් වෙන්ඩිට් ලෙස්ටගේ පියාට වරක් උපදේශයක් දී තිබුණේ ලෙස්ටට කැමති දෙයක් කරන්නට ඉඩ දෙන ලෙස. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු සියල්ල අතහැර ලෙස්ට ටයිම් ඔෆ් සිලෝන් වාර්තාකරුවෙකු ලෙස ලන්ඩනේ ටයිම්ස් කාර්යාලයට ගියා. ටයිම්ස් ඔෆ් සිලෝන් පත්‍රයට ලියන අතර ලන්ඩන් ඩේලි එක්ස්ප්‍රස්, ඊවිනිං ස්ටෑන්ඩඩ් සහ ලන්ඩන් ටයිම්ස් පුවත්පත්වල ලිපි සම්පාදනය කළා. අවුරුදු 8ක් ගෙවී ගියා. ඔහු හිතන් හිටියේ පත්‍ර කලාවම දිගටම කරගෙන යන්න. නමුත් ඔහුට එංගලන්තයේ කලාව හදාරන්න අවස්ථාවක් උදා වුණා. එම ගමනින් පසු ඔහු සිනමාව ගැන ආශාවක් ඇති කරගත්තා. ලෙස්ට ලන්ඩනේදී 1949 ආත්ම භාෂණය නමින් විනාඩි 13ක කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරා. මහා බ්‍රිතාන්‍යයේ ආධුනික සහ පර්යේෂණාත්මක චිත්‍රපට තනන්නන්ගේ උළෙලේදී ශිල්පීය ප්‍රවීණතාවය උදෙසා සිනමාභියෝග කුසලානේ ඊට හිමි වුණා. ඊළඟට ඔහු කලකට හිත තමන් ලියූ කෙටි කතාව පදනම් කරගෙන
ෆර්වේල් ටු චයිල්ඩ්හුඩ් කෙටි චිත්‍රපටිය නිර්මාණය කරා. ලන්ඩන් ටයිම්ස් පත්‍රය වෙනුවෙන් රැල්ෆ් කීන් සමග සම්මුඛ සාකච්ඡාවකට යන්නට තිබුණේ මේ අතරතුර. ලංකාවට පසුව ඔහු ශ්‍රී ලංකාවේ රජයේ චිත්‍රපටාංශයේ පත්වීමක් ලබා එහි යාමට නියමිතව සිටියා. රැල්ෆ් කීන් කොළඹට පැමිණ ලෙස්ටර්ට ලියුම් පිට ලියුම් ලිව්වා. අන්තිමේදී ඔහු පැමිණ රජයේ චිත්‍රපටාංශයට බැඳී නෙළුම්ගම ලංකාවේ උරුම යන චිත්‍රපටවල සහාය අධ්‍යක්ෂක ලෙස කටයුතු කළා. නෙළුම්ගම පටිගත කරද්දී කැමරාව චිත්‍රාගාරයෙන් එළියට ගත්තොත් බොහෝ දේ කළ හැකි යයි ලෙස්ටර්ට සිතුණා. ඔහු සිංහල සංස්කෘතිය ගැන භාෂාව ගැන මනා ලෙස අධ්‍යයනය කළා. ලෙස්ටර් සිය ඉහළ පැලැන්තියේ වටිනාකම් වලට පයින් ගසා සිනමාව ස්වකීය වෘත්තිය ලෙස තෝරාගත්තා. ටයිටස් තොටවත්ත විලි බ්ලේක් සමග ලෙස්ටර් රජයේ චිත්‍රපටාංශයෙන් නික්මුණේ රේඛාව හැදීමේ අරමුණ ඇතිව. 1956 නව යටත් විජිතවාදයට අභියෝග කරමින් සිදු දේශපාලන පෙරලියෙන් පසු අපේ සංස්කෘතික ශාස්ත්‍රයේද පෙර නොවිරු පෙරලියක් සිදු වුණා. 1956 දී මනමේ නාටකය නිර්මාණය වුණා. මහා ගත්කරු මාටින් වික්‍රමසිංහ විරාගය ලියන්නෙත් ඒ සමයේ. එමෙන්ම ලෙස්ටර් ජේම්ස් පීරිස් ඓතිහාසික රේඛාව නිර්මාණය කරනවා. චිත්‍රාගාරයේ සිරකර තිබූ සින කැමරාවත් රැගෙන ඔහු චිත්‍රාගාරයෙන් නික්මී නව නිර්මාණයකට මුල පිරුවා. මුල් කාලයේ රේඛාව සාර්ථක නිර්මාණයක් ලෙස කතාබහට ලක් නොවූ නමුත් පසු කලක ලංකාවේ සිනමා ගමන වෙනස් කළේ එය බව කවුරුත් තේරුම් ගත්තා. ඔහු බිහි කළ නිර්මාණ රැසක්ම ලෝකේ ජයගත්තා. එදා මෙදා තුර නිදානයේ චිත්‍රපටිය ලබාගත් ජයග්‍රහණයට සමගල හැකි සම්මානයක් ලංකාවේ කිසිදු නිර්මාණකරුවෙකු ලබාගෙන නැහැ. ලෙස්ටර් සම්මුඛ සාකච්ඡා ප්‍රිය නොකළ අයෙක්. ඔහු කළ දේවල් බොහෝ අය දුටුවේ ඔහුගේ වැඩවලින්. මඩල් දුව හරි ගියේ මාටින් වික්‍රමසිංහගේ නවකතාව ප්‍රබල නිසානේ. බැද්දේගම හරි ගියේ ජෝගේ රඟපෑම නිසානේ. යුගාන්තය හරි ගියේ තිස්සා බේසේකර නිසානේ. ආදී ලෙස පමණක් ඔහු කියනවා. ඔහුගේ නිර්මාණ ගැන අසන බොහෝ අවස්ථාවල එහි සාර්ථකත්වයේ පසුපස සිටින්නේ අහවලාය. අහවලාය යනුවෙන් නම් කරනු විනා Taman ගැන පුරාජේරු නොකිරීම ඔහුගේ සිරිතක්. ඔහු සිනමාවෙන් හම්බ කළායෙක් නොවේ. ඔහු මිය යනතුරුම ජීවත් වුණේ කුලී නිවසක. ඔහු දිගු කලක් සිට රජයෙන් ඉල්ලූ එකම දෙය ලංකාවට සිනමා සංරක්ෂණාගාරයක් සදා දෙන ලෙස පමණයි. ඔබ තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බුවොත් අලුත් වීඩියෝස් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.